අයිබෝන් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුබ නාලිකාව විදියටත් සුබ.lk වෙබ් අඩවිය විදියටත්. ඉතින් ලංකාවේ එකම සහ ප්‍රථම ජ්‍යොතිර්වේදීන්ගේ වෙබ් අඩවිය විදිහට ඉතින් උදා වූ නව වසර ඇතරම මොන ප්‍රශ්න තිබ්බත් අපි සාමාන්‍ය විදිහට ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලාංකිකයන් විදිහට කිරියෙන් පැණියෙන් උතුරන්නේ කියලා. ඉතින් කිරියෙන් පැණියෙන් උතුරයිද නැද්ද? නැත්නම් උතුරාගන්නේ කොහොමද කියන කාරණය තමයි අපි දැන් ඇත්තටම බලා ගන්නට ඕනි. ඉතින් අපි සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් විදිහටත් නාලිකාවක් විදිහටත් අපේ ජ්‍යොතිර්වේදීන් හැම වෙලාවෙම ඔබව අරගෙන යන්නේ ඔබට මඟ පෙන්වන්නේ මේවා කොච්චර ප්‍රශ්න තිබ්බත් ධනාත්මකව සාර්ථකව මේ ජ්‍යොතිර් විද්‍යාව නැත්නම් ජ්‍යොතිෂය මගින් කොහොමද ජීවිතය සාර්ථක කරගන්නේ කියලා හොයා බලාගෙන ඒ සාර්ථකත්වය සොයාගෙන යන ගමනක් තමයි අපි මේ නාලිකාවක් විදිහටත් නැත්නම් වැඩසටහනක් විදිහටත් අපේ ජ්‍යොතිර්වේදීනොත් කරගෙන යන්නේ. ඉතින් ආරාධනා කරනවා අපේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔබගේ ජ්‍යොතිෂ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ඉන්න අපේ වෙබ් අඩවියට එහෙම නැත්නම් අපගේ WhatsApp අංකයට පණිවිඩයක් තියන්න අපි සූදානම්. ඔබට අවශ්‍ය ඒ ජ්‍යොතිෂ උදව්පදව් කර. හොඳයි. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්න ටිකකුත් තියෙනවා. ඇත්තටම මේ නැකත් සම්බන්ධයෙන් ගත්තහමත් පොඩි අවුල් වියවුල් ටිකක් තියෙනවා. සමහරුන් ඇත්තටම අවසාන මොහොත වෙනකුණොත් හරියට දන්නේ නැහැ මොකද්ද නැකත කියලා. නැකතක් තියෙනවද කියලා දන්නේ නැහැ. අර වෙනදා වගේ නෙමෙයි මේ පාර පොඩි අවුලක් තියෙනවා කියන එක තමයි අපි හැමෝගෙම ඔළුවේ තියෙන. ඉතින් ඒකට උත්තරයක් හොයාගන්නත් සහ මේ ලැබෙන අලුත් අවුරුද්දත් එක්ක කොහොමද අපේ ජීවිත වෙනස් වෙන්නේ නැත්නම් අපි දන්නවා ගෝලීය ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා, අපිටත් බල ශක්ති ප්‍රශ්න තියෙනවා. මේවත් එක්ක කොහොමද අපි ඉස්සරහට යන්නේ මොනවාද අනාවැකි කියන කාරණේ තමයි මේ කතා කරන්න යන්නේ. ඉතින් සුපුරුදු පරිදි අපේ නාලිකාවත් එක්ක හැමදාම ඉන්න දෙව්සඳු පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආරිත්‍රක වත්තගේ මහත්මයා අද මාත් එක්ක නැවතත් වැඩසටහනකට එකතු වෙනවා. එහෙනම් ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක්. ආයුබෝවන්. ඔබටත් ආයු බොහෝ වේවා. ඒ වගේම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් ආරිත්‍රක මහත්මයා දැන් පළවෙනිම කාරණේ තමයි මේ නැකත් කුටපටි. දැන් මම හිතන්නේ විසදිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ අන්තිම මොහොතේදීනේ අපේ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අපේ ලාංකිකයෝ මේක බලන්නේ නේ. දැන් ප්‍රශ්නයක් තිබ්බා කියලා දන්නේ හින්දා හරියට පැහැදිලිත් නෑ මොකද්ද කියලා. දැන් අපිට ඇත්තටම හරියටම මොකද්ද දැන් අල්ලන්න තියෙන නැකත් සහ මේක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමකුත් කරගෙනම අපි වැඩි කරක්. ඔව්. සුජි මහත්තයා මේ අපේ මේ සිංහල අලුත් අවුරුද්ද කියන එක මේ සූර්යයා මීන රාශිය ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වීම ගැන ජ්‍යොතිෂමය පැත්තෙන් උදාහරණ දක්වන කරුණ. මේ කාරණාව පිළිබඳව මේ අවුරුදු චාරිත්‍රය අපේ ලංකාවට ගෙනාව ඉන්දියාවෙන්. ඒක නිසානේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා මුලින් කාලේ කියවුණා. පසු කාලයක සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා කියවුණා. දැනටත් කියවෙනවා සිංහල හින්දු අලුත් අවුරුද්ද. සිංහල දෙමළ අවුරුද්ද කියලා. ඉතින් මේ විදිහට යන්නේ මේ කොටස් දෙක තුනම එකට එකතු වෙලා කවුරුත් එක්ක සාන්තුතියක් ආරක්ෂා කරගෙන යන දෙයක්. මේතනදී මේ එකම දිශාවක් බලාගෙන සුබ වේලාවක සුබ මොහොතින් එකම දිශාවක් බලාගෙන එකම පාට වර්ණයක ඇඳුමකින් සැරසිලා එකම විදියට කුණිමුලවලා කිරිබත් අනුභවය කරලා ගනුදෙනු කරලා වැඩලන සිරිතක් චාරිත්‍රයක් තමයි තිබුණේ දා ඉඳලා සංස්කෘතිය. මේක සංස්කෘතියක්. මේක අපේ සිංහල බෞද්ධයන්ට පමණක් නෙවෙයි හින්දු එතනින් ගියාම ද්‍රවිඩ ආදී වූ සියලුම දෙනාට ඒකාබද්ධ වූ සංස්කෘතියක්. මේ සංස්කෘතිය වර්තමාන රජයේ විසින් කෙලින්ම මට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. මොකද ඒ අය සංස්කෘතියක් පිළිබඳව අවබෝධයක් නැතත් ඒවා පිළිගන්නේ නැති නිසා මේ සංස්කෘතිය විනාශ කළා දැම්මා. ඒ කියන්නේ 2025 අවුරුද්දේ සංස්කෘතික අමාත්‍යාංශයේ යටතේ තිබුණු ওই නැකත් කමිටුව ඉස්සරව අහලා මේක අවශ්‍ය නැහැ කියන ක්‍රමයකට ආවා. නමුත් ඉතින් මේ රටේ ජනතාවගේ කලබල වීම ඒ කාගේ කීම් නිසා නැවත ඊයේ පෙරදා නැකත් එකක් හැදුවා. ওই නැකත් හැදුව එක හරිද වැරදිද කියන එක පිළිබඳව ඕනම කෙනෙක් දන්නවා. මොකද ওই කණ්ඩායමම 2024 කිව්වා සූර්ය මංගල්‍ය පවත්විය යුත්තේ සූර්ය ආකාශයේ බබළන වෙලාවට කියලා. ඒක අපිත් දන්නවා. ඒක කවුරුත් දන්නවා. ඒක ඉන්දියාවෙත් පිළිගත්තා. නමුත් මේ නැකත් තියෙන්නේ සූර්යයා නැති වෙලාවට, මලහිරු බහැපු වෙලාවට. අහලා තියෙනෝනේ මලහිරු බහැපු වෙලාවට මොනවද කරන්නේ? කෙනෙක් මිය ගියොත් ඔහුගේ භූමි දානය. ඒ භූමි දානය කළා අවසන් කළා
සියලු දෙනා ඇවිල්ලා ගෙදර ආහාර ගන්න. මේකට කියන්නේ මොකද්ද? මලබත. එතකොට මේ මලබතක් සම්බන්ධව තමයි අවසානයේ හැදුවේ. ඒක රටේ ජනතාවගේද එහෙම නැත්නම් පවතින රජයේද කියන එක මම දන්නේ නැහැ. නමුත් ලිත් කතුරු ලංකාලිත් පාලිත කතුරුවරුන් වෙලාසනෙම හදලා තිබුණු නැකත් ක්‍රමයන් තියෙනවා. ඒවා නිවැරදි. නමුත් අපි ඔය අවස්ථාවාදී නැකත් පිළි නොගෙන මේ ඒ කතුරුන් විසින් සකස් කරපු නැකතුත් මේ මාර්ජිනල තියෙනවා නැකත් ටිකක් දැන් අපි ඔය ඉදිරිපත් කරනවා. ඒ නැකත් අනුගමනය කරමින් අපි අපේ සංස්කෘතිය ආරක්ෂා වෙන විදිහට බෞද්ධයාගේ සංස්කෘතිය හින්දු ජනතාව ඒ හින්දු සංස්කෘතිය ආරක්ෂා වෙන ආකාරයට මේ සිංහල අවුරුද්ද ගත කරමු කියලා තමයි මම යෝජනා කරන්නේ. ඒ සඳහා මම නැකත් පත්‍රයක් දැන් ගෙනාවා. මේකට කියනවා නැකත් සීට්ටුව කියලා. ඒක මම ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. හොඳයි. එතකොට මේ අපි එහෙනම් ඇත්තටම දැන් පොඩි අවුලකුත් තියෙනවානේ මේ මොකද්ද හරියටම අල්ලන නැකත කියලා නේද? ඔව්. ඒ හින්දා අපි ඉස්සලාම මේ වැඩේ කරලා ඉමු. අපේ මේක සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අපේ සිංහල දෙමළ ඕනෑම අපේ ජනතාවට හරියටම නැකත් මොකද්ද වේලාව කියන එක දැන් ඇත්තටම මේක දැන් නැකත් කමිටුව විසුරුවා හැරියා නම් ඇත්තටම දැන් පොදු එකක් ඇත්තටම තියෙනවද දැන් ලංකාව දැන් එකම වෙලාවට දැන් අපි ඉස්සර නම් එකම වෙලාවට තමයි හැමදේම කරන්නේ. ඔව්. දැන් විස්තරව හැරියට පස්සේ ආපහු මේ රටේ ජනතාවගේ හායේ නැකත් කමිටු වල කණ්ඩායම දෙකකට බෙදිලා ඒගොල්ලන්ගේ කීම මත ආපහු රජය ඉදිරියට වෙලා ආපහු එක නැකතත් හැදුවා. දැන් අර මම කිව්වා පොදු නෑ ඒක පිළිගන්න බෑ. මොකද ඒකේ අර ඒ අයම කියපු දේ හිරු සූර්යා ආකාශයේ බබලන වෙලාවටනේ සූර්යා මංගල්‍යය පවත්වන්න මලහිරු බහැපු වෙලාවට මොකද්ද කරන්න කියලා මම කිව්වනේ. මොකද භූමි දාන කරන එකයි මලබත කන එකයි. ඒ දෙයක් එහෙම දෙයක් මේක වෙලාවේ හොඳ නැහැනේ. ඒක නිසා මම ඒ අයගේ ඒ යෝජනා ක්‍රමය හා ඒ නැකත් පිළිබඳව අපේ පිළිගැනීමක් නැහැ. ඒ සඳහා ඔබට පුළුවන් ලංකාලිත ඒකත්තුමා විසින් සකස් කරලා තියෙනවා. පාලිත ඒකත්තුවරයා විසින් සකස් කරලා තියෙනවා. නැකත් අන්න ඒව අනුගමනය කරා. එහෙම නැත්නම් මේ නැකත් අනුගමනය කරා. මේ ඔක්කොම එකට හා සමාන යන නැකත්. ඔව් මෙතනදී මේ නැකත් පිළිබඳව කියනවා නම් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම. අප්‍රේල් මාසේ 13 වෙනි සඳුදා දින දිවුල්පත් යුස මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදීම ඊටමත් වැදගත් කියලා අපි ප්‍රකාශ කරනවා. ඒක සියලුම ජ්‍යොතිර්වේදීන් අනුගමනය කරනවා. ඔබත් ඒ විදියට අනුගමනය කරන්න කියලා ඔබට යෝජනා කරනවා. ඊළඟට සුජි මහත්තයා අලුත් අවුරුදු උදාව පිළිබඳව කොයි කවුරුත් කොහොම කිව්වත් අප්‍රේල් මාසේ 14 වෙනි අඟහරුවාදා දින පූර්ව භාග 9:32ට සිංහල අවුරුද්ද උදා වෙනවා. එතකොට පුණ්‍ය කාලය හැටියට සඳහන් වෙන්නේ අප්‍රේල් මාසේ 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 3:08 සිට ඒ දවසේම අපර භාග 3:56 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 3:08ට ප්‍රථම ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වලදීමද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:32 සිට එමදා අපර භාග 3:56 දක්වා පහත දක්වන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ආදී වූ නැකත්වල යෙදීම මැනවි කියලා ඔබට මම මතක් කර සිටිනවා. අපි මේ වෙලාවල් ටික ඊළඟට අපි බලමු. ආහාර පිසීම. සුජි මහත්තයා ආහාර පිසීම සඳහා මම යෝජනා කරනවා මේ ත්‍රිත්වල සඳහන් කරනවා. මෙන්න මේ නැකත් ගන්න. අප්‍රේල් මාසේ 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 10:41ට රත්න වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසිලා දකුණු දිශාව බලාගෙන ලිබ්බැඳ ගිනිමොළවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරිහා විලඳද පිළියෙල කර ගැනීම මැනවි. මේ ආහාර පිසීම සඳහා යොදා ගන්න නැකත. ඊළඟට තියෙන්නේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය.
එතකොට මේකෙදි මේ සමහර අය සුජි මහත්තයා මේ ආහාර අනුභව කරලා ඉවර වෙලා තමයි වැඩ අල්ලන්නේ ගනුදෙනු කරන්නේ. නමුත් මේකේ අපි කියනවා වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය කියන පිළිවෙලට තමයි සිද්ධ විය යුත්තේ. ඒක වෙන්න ඕන අප්‍රේල් මාසේ 14 වෙනි අඟහරුවාදා අපර භාග 12:05ට. කියන්නේ දවල් 12:05ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට අනුභව කිරීමද මැනවි කියලා අපි මේ මොහොතේ ඔබට කියනවා. ඒ වගේම හිස තෙල් ගෑම ඒක ඔබගේ නිරෝගී භාවයට ආයු වර්ධනයට ආශිර්වාදයක් වෙනවා. ඒ හිස තෙල් ගෑම සිද්ධ විය යුත්තේ අප්‍රේල් මාසේ 15 වෙනි බදාදා పూర్ව භාග 6:54ට පච්ච වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසිලා නැගෙනහිර දිශා බලා හිසත කොහොඹපත්ද පයට කොළොන්පත්ද තබා කොහොඹපත් යුස මිස්ටර් නානුහා තෙල්ගා ස්නානය කිරීම මැනවි. ඊළඟට තියෙනවා අප්‍රේල් මාසේ 20 වෙනි සඳුදා పూర్ව භාග 6:27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසිලා කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී ආරක්ෂා සඳහා පිටත් වීම මැනවි කියලා අපි ඔබට යෝජනා කරනවා. ඒක තමයි සුබ නැකත් හැටියට පිළිගන්න කියලා මම මේ මොහොතේ මතක් කර සිටිනවා. ඔව් සුජි මහත්තයා ඔබට දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. ওই ටික තමයි නැකත් එකනේ. ඔව්. හරි. එතකොට ඔන්න ඔබ මේ නැකත් පිළිපදිනවා නම් අපිට ගැටලුවක් තිබ්බා නම් ඔන්න ඔය නැකත් එක ඔබට වාර්තා කරන්න පුළුවන්. මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන දවසේ ඉඳන් නැත්නම් ස්නානයේ ඉඳලා සාමයේ දක්වා ඔබට මේක වාර්තා කරන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. අපේ ජෝතිපේදී හරියට පත්තකින් යම විදිහට අපිට ඒ අර දැන් අපිට පොඩි අඩුපාඩුවක් තිබ්බ සාසයක තිබ්බනේ මොකද්ද මේ නැකත් කියන එක ඔන්න ඒක විසඳා ගන්න කියලා ලැබෙන්නේ කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ මම මතක් කරන්නේ හැමදාම වගේ ඉතින් ඔබට ජ්‍යොතිෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් එන්න අපේ වෙබ් අඩවියට නැත්නම් අපේ WhatsApp එකේ පරිවිඩයක් තියන්න. අපි සූදානම් ඔබ සම්බන්ධ කරන්න අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් ඒ වගේ මාරිතර පත්තේ මෙයාවත්. ඉතින් ආරිතක මම එතකොට මේ දැන් අවුරුදු උදාව නැකත් ඔය ඒවත් එක දැන් අතරම අපි ඔය ග්‍රහ මාරු ඒවත් සම්බන්ධයෙන් කතා කරනවා වගේම ඉතින් මේකත් සුවිශේෂී අවස්ථාවක් නේ. ඔව් අවුරුදු මාසයේ සුවිශේෂී අවුරුදු නැකත් එක්ක අපිට මොකද්ද ඉදිරි අවුරුද්දට වෙන්නට තියෙන්නේ. දැන් මෙහෙමයි සුජි මහත්තයා හොඳ තැනකට ආවා. අපි මේක අමාරුවෙන් හරි ඔය කියන නැකත් වලට මේ ගනුදෙනු කරගමු. ආහාර අනුභව කරගමු. ඒවට බොහොම අපට බාධක වැඩි. මේකද යුද්ධයක් තියෙන ලෝකේ යුද්ධ තියෙන වෙලාවේ ඇතැම් රටවල් වල සුද්දෙක් දෙනවා. එතකොට මේ රටට කොහොමද මන් දන්නේ නැහැ. ඒ වගේ තියෙනවා. නමුත් ඉතින් රටේ ජනතාව තමයි මේවෙන් තැලෙන්නේ. නමුත් මේ වෙනකොට ඔබට අප්‍රේල් මම කලිනුත් කිව්වා අවුරුද්දට අපිට හැමදේම හිග වෙනවා ආහාර හිග වෙනවා අර මොනවාකුත් දේවල් හිග වෙනවා කියන. ඒකට අපිට අවුරුද්ද කියලා නැහැ. ඔබට ප්‍රවාහනය ගමන් ගාස්තු හැම දෙයක්ම අහිමි වෙයිවි. හුඟක් අඩුපාඩු සිද්ධ වෙයිවි. ඒ තරම් ආර්ථික මේ පැත්තෙන් බිමට වැටෙයිවි. නමුත් ඉතින් ඒව ගැන නොසොයා ඔබට බාධා එල්ල වෙනවා. උදාහරණයක් ඇටියට සුජිව මහත්තයා අපිට දැන් සංකේතයක් දැන්ටම තියෙනවා පේන්න. ඔය දැන් හැම අවුරුද්දකම අපි දැකලා තියෙනවා නගරේ බොහෝම සෙනග කඩසාප්පු වල පිරලා එනවා. ඒ වගේම ඒ පිළිබඳව දැනුමක් කරන හැම නගරකම ෆීකර් හයි කරලා ඒ විදිහේ තියෙනවා ඔබ දැකලා ඇතිනේ. මේ පාර නෑ. මේ පාර දැන් අපේ මම දැකලා තියෙනවා පිළියන්දල දැන් දින ගානක් ඉඳලා ෆීකර් බැඳලා තිනවා එහා පැත්තේ කොනේ ඉඳලා අනිත් පැත්තේ හැම තැනකම බැඳලා තිනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවට අවසර පත්‍රයක් දෙන්නේ නැහැ. බලපත්‍ර නැහැ. ඒ විදිහට දැන් මිනිස්සුන්ට ඒ බාධාවල් කරනවා. ඒකෙන් කී දෙනෙකුට රැකියාවක් නැති වුණාද? අර මිනිස්සුන්ගේ බලාපොරොත්තු වෙන මිනිස්සු දැනුවත් වෙන දේ ලැබෙන්නේ නැහැ. ඕ වගේ දේවල් ඉතින් මේ කඩාකප්පල් කරන්න සෑහෙන දේවල් සිද්ධ වෙනවා. මේ අවුරුද්ද ඒ වගේම තමයි විසක් එකක්. අපිට කඩාකප්පල් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා ගැන නොතකා අපි දැන් මේක තමයි අපි ලබා උපන් හැටි කියලා හිතාගෙන මේ අවුරුද්ද සමරලා ඔබ වාසනාවන්ත නිරෝගිමත් වූ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දබවට උදා කර ගන්නට උත්සාහ කරන්න. හැබැයි ඔබට බාධක වැඩි.
කියන්නේ මේ පාර අලුත් අවුරුද්ද බාධක සහිතව තමයි ආරම්භ ආරම්භ කරන්නේ. ආරම්භ වෙන්නේ එතකොට අපි නිකන් සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට ඊළඟ අවුරුද්දේ අප්‍රේල් දක්වානේ මේක යන්නේ. එතකොට එහෙම ගත්තාම කොහොමද මේ මුල මැද අග වගේ ගත්තාම මොකක්ද තත්ත්වය? නෑ මේ තියෙන තත්ත්වෙත් එක්ක සුනිල් මහත්තයා මේ බාධක දිගටම තියෙනවා. බාධක නැත්තේ නැහැ. අපිට දරුණු විදියට මුල ආරම්භයක් දකින්න හම්බ වෙනවා මේ මාසේ. වෙසක් පොයත් එක්ක. වෙසක් පොයත් එක්කම දරුණු විදියට දකින්න සිද්ධ වෙනවා. කියන්නේ අමාරුකම් වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒක ඉතාමත් වැඩි වෙනවා. ඔබට දැනෙන විදියටම දැනට ඔබට දැනෙලා ඇති. නමුත් බොහෝ අයට දුප්පත් මිනිසුන්ට නම් දැනෙනවා. දැනටම ඉතින් එහෙම නොදැනුණු අයටත් දැනෙන්න ගන්නවා මිසක් පොයින් පස්සේ. ඒ ඉස්සරහටත් එහෙමයි. ඉතින් නමුත් ඕකේ විපර්යාස සිද්ධ වෙනවා. දේශපාලනික හා රටේ පාලන විපර්යාස සිද්ධ වීමේ කාල සීමාව තුළ. එතකොට යම් තැනකට එන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද ග්‍රහ රටාවන් හා ජාත්‍යන්තර බලපෑම් එක්ක. ඔව් මට මතකයක් තියෙනවා ඔබතුමා කිව්වා මේ අපි සාමාන්‍යයෙන් ජනවාරි විතර කතා කරනකොට ජාත්‍යන්තර බලපෑම් වැඩි වෙනවා. මේ මාසයේ වෙන විට දේශපාලන විපර්යාස සිද්ධ වෙනවා, මාරු වෙනවා එහෙම කියලා. දැන් ඒවද මේ පේන්නේ එතකොට? ඔව්. දැන් සුනිල් මහත්තයා දැන් අපි වටම හිතලා බැලුවොත් ජුනි මාසේ දෙක වෙනකොට මැයි මාසේ 14න් පස්සේ මැයි දින කිහිපය තුළ විශේෂයෙන්ම ජුනි මාසේ 2යි මැයි මාසේ 29 කියන්නේ දින 3-4ක වෙනසක් තියෙනවා. ඔය කාල සීමාව තුළ ලොකුම විපර්යාසයක් සිද්ධ වෙවි. ඔබට දැක ගන්න පුළුවන්. ඔය රටේ විපර්යාසයක් සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු නැති ඔය එකතු වුණේ නැති පක්ෂ. දැන් මම කලින්ම කිව්වනේ මේ දැන් ඔන්නෑනේ පක්ෂ එකතු වෙනවා. එහෙම එකතු වෙලා මොනවා හරි විපර්යාසයකුත් සිද්ධ වෙනවා. අපට ඔය කියන දරුණුම දින දෙක තුන තමයි මැයි මාසේ 29ක් ජුනි මාසේ 2ක් කියන කාල සීමාව. වර්ෂාව පිළිබඳව දැන් බොහොම දැන් හරි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් පේන්නවත් නැහැ. මම හිතන්නේ සමහර විද්‍යාඥයෝ නම් කියන්නේ නම් ජූලි වෙනකම් වහින්නේ නැහැ කියලා. එහෙමනේ. නමුත් මම එහෙම කියන්නේ නැහැ. මැයි මාසේ නෙවෙයි අප්‍රේල් මාසේ මේ සිංහල අවුරුද්ද ඉවරනාට පස්සේ අප්‍රේල් මාසේ 19 වෙනිදාන් පස්සේ අප්‍රේල් මාසේ 19 වෙනිදාන් පස්සේ ටිකින් ටික පළාතෙන් පළාතට සාමාන්‍ය වර්ෂා පටන් ගන්නවා. ඒක අප්‍රේල් මාසෙම ඒක වහින්න පටන් ගන්නවා. මැයි මාසේ 11න් පස්සේ මුළු ලෝකෙම වතුරෙන් පිළිබඳව විපත්ති සිද්ධ කරමින් අපේ ලංකාවටත් හොඳට වර්ෂාව වහිනවා. මැයි මාසේ 11න් පස්සේ කොච්චර වැස්සක් අපට වෙසක් පොය අඳුරේ ඉන්න වෙන්නේ. අඳුරේ සිද්ධ වෙනවා. ඒක තමයි තියෙන්නේ. එතකොට අපි මොකද මේ අලුත් අවුරුදු වැඩසටහනත් එක්ක අපිට තව මොකුත් තියෙනවද? ඔව් අපිට ඉතින් අපි විශේෂ වැඩසටහනකින් අපව ගහමු කියලා. අලුත් අවුරුදු එක මෙහෙම අපි එහෙනම් අවසන් කරමුනේ. අවසන් කරලා අපි ඊළඟ එක කොහොමද අපි සුපුරුදු පරිදි අපේ ආරිතක මහත්මයාත් එක්ක කතා කරනවා මේ රට ලෝකයේ සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අපි මාසයකට මොකද වෙන්නේ කියලා. මාසයක් ඇතුළත සහ ඉදිරියේ මාසෙමත් නෙමෙයි. අපි යන්නේ වැඩසටහන රට ලෝකයේ සම්බන්ධයෙන් කතා කරන වැඩසටහන ඊළඟ එකෙන් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේක ඇත්තටම විශේෂයෙන්ම කරේ මේ අලුත් අවුරුද්ද සඳහා මේ නැකත්වල තියෙන පොඩි ප්‍රශ්න ටිකක් නිවැරදි කර ගැනීම සඳහා තමයි අපි කරේ. ඔබට ඒ මං හිතන හැටියට සුජි මහත්තයා මේ ඔබගේ නාලිකාවේ මේ යම් තැනක මේ ඒකේ අකුරු වලින්ම මේ නැකත් ටික බලා ගන්න පුළුවන් විදිහට පිළිවෙලකුත් YouTube එක විතරක් නෙමෙයි මම දැන් Facebook හරහා ඔක්කොම සමාජ මාධ්‍යවල බලා ගන්න පුළුවන් විදිහට මේ ආයතනයේ සකස් කරලා තියෙනවා මම හිතනවා. එතකොට ඒවා බලලා ඔබගේ නැකත් අල්ලන වැඩ කටයුතු කරන්න කියලා අපි යෝජනා කරමු. හරි. එහෙනම් අපි ඊළඟ වැඩසටහනෙන් කතා කරන්නේ ඒක මීට වඩා අපි මේකට මේ කවලම් කරගන්න යන්නේ නැහැ මේ අලුත් අවුරුද්දත් එක්ක මොකද්ද වෙන්නේ යුද තත්ත්වය ඒකත් එක්ක මොකද්ද ලංකාවට ඇති වෙන බලපෑම නම් අපි මේකට කවලම් කරගන්නේ අපි ඊළඟ වැඩසටහනෙන් කතා කරන්න. ඉතින් ඒකත් බලන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙනම් මේ අවුරුදු නැකත් සහ අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් කතා කරපු වැඩසටහන මේ විදිහට අපි අවසන් කරමුනේ. ඔව්. හොඳයි. එහෙනම්
මම මතක් කරනවා අපේ නාලිකාවත් subscribe කරන්න. ඒ වගේම ඔබගේ ජ්‍යොතිෂ අවශ්‍යතාවන් ඉෂ්ට කර ගැනීම සඳහා ලංකාවේ ප්‍රථම සහ එකම වෙබ් අඩවිය suba.lk වෙබ් අඩවියට එන්න. එහෙම නැත්නම් අපේ WhatsApp අංකයට පණිවිඩයක් තියන්න. අපේ මේ ජ්‍යොතිර්වේදීන් ඔබට මුණ ගැහෙන්නට පුළුවන් ඔබගේ ඕනෑම ජ්‍යොතිෂ අවශ්‍යතාවක් ඉෂ්ට කර ගැනීම සඳහා. හොඳයි. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ආරේන්ද්‍රක මහත්මයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා. ඔබ සමටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා. හොඳයි. එහෙනම් කිරියෙන් පැණියෙන් ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සුබ වේවා කියලා සුබ නාලිකාව විදියට මෙහෙම සමු ගන්නවා. ඔබට දීර්ඝායුෂ ආයුබෝවන්.